කිලෝ එක චොක්ලට් කේක් එකක් අද මම අයිසින් කරන්න යන්නේ. කේක් බෝඩ් එකට අයිසින් චුට්ටක් ගාගෙන ඊට පස්සේ කේක් එක පළවෙනි කේක් ලේයර් එක ඊට උඩින් තියාගන්නවා. මේක අඟල් 6 කේක් තැටි දෙපාරක් මිල් කරලා අරන් තියෙන්නේ. ඊට පස්සේ මම sugar syrup වලින් කේක් එක පොඟව ගන්නවා. පොඟවගෙන ඊට පස්සේ ඔය විදිහට චොක්ලට් අයිසින් ලේයර් එකක් උඩින් දානවා. ඊට පස්සේ ඒක නීට් කරගෙන ඊට උඩින් අනිත් කේක් ලේයර් එක තියාගන්නවා. ඊට පස්සේ මේ විදිහට කේක් අනිත් ලේයර් දෙකම එක උඩින් එක තියාගන්න ඕන. ඊට පස්සේ ටූත් පික් එකක් ආධාරයෙන් ඒක රඳව ගන්න ඕනේ. ඊට පස්සේ ඒ කේක් එකක් මම sugar syrup වලින් පොඟවගෙන තියෙන්නේ. ඒක වීඩියෝ එක දිග වැඩි හින්දා මම ඒක දාලා නැහැ වීඩියෝ එකට. ඊට පස්සේ ওই විදිහට අපි කේක් එක කම්ප්‍රෝට් කරන්නයි ඕනේ. එතකොට කේක් එකේ කුඩු ගෑවිලා කේක් එක එළියට එන්නේ නැති වෙන තමයි අපි මේ විදිහට කේක් එක කම්ප්‍රෝට් කරන්නේ. මේ විදිහට අයිසින් තැනින් තැනට දාගෙන මේ විදිහට කේක් එක නීට් කරගන්න පුළුවන්. ඒක කරලා අලුතින් පුරුදු වෙන කෙනෙක් නම් ෆ්‍රිජ් එකේ කේක් එක පැය කාලක් විතර තියලා ඊට පස්සේ අරගෙන අනිත් අයිසින් ලේයර් එක දාන්න පුළුවන්. එහෙම නැත්තම් ෆ්‍රිජ් එකේ තියන්න ඕන කියලා අවශ්‍යතාවයක් නැහැ. මේ විදියටම කේක් එක අරගෙන ඊට පස්සේ අනිත් අයිසින් ලේයර් එක මේ විදිහට දා ගන්න ඕන. මේ විදිහට පයිපින් බෑග් එකට දාලා අපි කේක් එක දානකොට ඒකේ හොඳේ තමයි කේක් අපිට අයිසින් අනවශ්‍ය විදිහට අහක දාන්න ඕනේ නැහැ. එතකොට අපිට පයිපින් බෑග් එකට අයිසින් ටික පුරවගෙන ලස්සනට මේ විදිහට ළඟ මේ විදිහට අයිසින් ටික දාලා කේක් එක නීට් කරගන්න පුළුවන්. අලුතින් පුරුදු වෙන කෙනෙක්ට උනත් කේක් එකක් අයිසින් කරන්න මේ විදිහට පයිපින් බෑග් එකට අයිසින් දාලා කේක් එක නීට් කරන්න. කලින් කේක් එකට පළවෙනි පාර කම්ප්‍රෝට් කරනකොට අයිසින් ලේයර් එක දාගන්න එකත් ඊට පස්සේ පිළිවෙලට අන්තිම ලේයර් එක දානකොට මේ විදිහට පයිපින් බෑග් එකෙන් කරනකොට පුරුදු වෙන කෙනෙක්ට හරිම ලේසියෙන් කේක් එකේ කුඩු පිටතට එන්නේ නැතුව ලස්සනට කේක් එක අයිසින් කරගන්න පුළුවන්. සම්පූර්ණ කේක් එකට මෙහෙම අයිසින් ලේයර් අපි දාලා ඉවරනට පස්සේ ස්පැචුලා එකකින් හරි ඔයාලා ගාව තියෙන දෙයක් වෙන්න පුළුවන්. හරිද? එතකොට කේක් එක මේ විදිහට අපිට නීට් කරගන්න පුළුවන්. දැන් බලන්නකො. ගොඩක් අයට එක දේවල් වලින් කේක් එක නීට් කරන්න බැස් ස්පැචුලා එකක්වත් අල්ලන්න හුරු නැති කෙනෙක් වුණත් ඉන්නවා. එයාලට පුළුවන් මේක ATM කාඩ් එකක් වගේ දෙයක් හරි අරගෙන ඒක බලන්න එක අලුතෙන් පුරුදු වෙන කෙනාට ලේසි වෙයි. ATM කාඩ් එකක් වගේ අරගෙන ලස්සනට ඒක යට එන පිළිවෙලට නීට් කරගන්න ඕනේ. මේ වීඩියෝ එක චුට්ටක් දිග හින්දා මම යවල හදලා තියෙන්නේ. ඊළඟ පාර වීඩියෝ එකෙන් මම අනිවාර්යෙන්ම ඔයාලට අරන් එන්නම්. ලස්සනට මොලේ ඉඳන් නිවාඩුව කේක් එකක් අයිසින් කරගන්න විදිහ. හරි. දැන් බලන්නකෝ. ඊට පස්සේ අපි මේක උඩින් චොක්ලට් ඩ්‍රිප් එක දාන්නයි යන්නේ. චොක්ලට් ඩ්‍රිප් එක මම හදාගෙන තියෙන්නේ චොක්ලට් ඩාර්ක් චොක්ලට් වලට ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් ඇඩ් කරලා ඒක ඩබල් බොයිල් කරලා දිය කරගෙන තියෙන්නේ. ඩබල් බොයිල් ක්‍රමේ මම හිතන්නේ කේක් හදන ඕන කෙනෙක් දන්නවා. ආධුනිකයෙක්ට දැනගන්න මම මේක පස්සේ වීඩියෝ එකකින් අරන් එන්නම්. එතකොට මේ විදිහට කේක් එකටම අපි කේක් එක උඩින් මේ විදිහට චොක්ලට් ඩ්‍රිප් එක දාගන්නවා. ඊට පස්සේ අපි පයිපින් බෑග් එකෙන්ම ওই විදිහට වටේට විසිරලා යන විදිහට චොක්ලට් ඩ්‍රිප් එක දාගන්නවා. මේක හරිම ලේසියි මේ විදිහට පයිපින් බෑග් එකකට දාගන්න එක. ඒක
ඇත්තටම මේ හැම කෙනෙක්ටම හරිම පහසුවෙන් මේක දාගන්න පුළුවන්. කිසිම අපතීයමක් නැහැ. තැනින් තැන වෙදින්නේ නැහැ. ඒක පිළිවෙලට අපිට නීට් කරගෙන අපිට ඕන තැන්වලට චුට්ටු චුට්ටු දාලා බලන්න ඔය සමහරක් තැන්වලට මදි වගේ කියලා හිතන තැන්වලට මම ආපහු මේ චොක්ලට් එකෙන් ඩ්‍රිප් එකෙන් ටික ටික දාගන්නවා. එතකොට මේ විදිහට ඊට පස්සේ පුළුවන් අපිට පොඩි ඩිසයින් එකක් කේක් එක උඩින් තියාගන්න. හරිද? ඒක හරියම ලේසි. ඒක පැත්තකින් අල්ලලා කරකවන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේ මල් ටික මම දාන්නේ 1M මසල් එකෙන්. මේ 1M මසල් එකෙන් චොක්ලට් අයිසින් වලින් මේ මල් ටික මම දාගන්නවා. මේක ඊටාම චාම් සරල නිර්මාණයක්. බලන්න මේක හරියම ලේසි. එතකොට මම යට ඔය බෝඩර් එක දාලා තියෙන්නේ ස්ටාර් නොසල් එකෙන්. ස්ටාර් නොසල් එකේ අංක 16 නොසල් එක තමයි මේ ඩිසයින් එක දාන්න මම පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේක හරියට ලස්සනට නිමාඩුවට හිමීට පිට යන්නේ නැතුව ලස්සනට මේක දාගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් නොදන්න අයට දන්න ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මගේ යටින් කමෙන්ට් කරන්න වීඩියෝ එකට යටින්. ඒ හැම එකටම උත්තර දෙන්න මම ලෑස්තියි. ඔයාලට තියෙන ඕන ප්‍රශ්නයක් කේක් සම්බන්ධ තියෙන ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙහෙම අපි කේක් එකේ නම දාගන්නයි යන්නේ. මේක මම මේ අකුරු ටික මම ෆොන්ඩන්ට් වලින් හදලා ෆොන්ඩන්ට් වලින් තමයි මේ අකුරු ටික කපාගෙන තියෙන්නේ. අකුරු කපන කට තියෙනවා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට අකුරු ටික ජෙලටින් ටිකක් ආධාරයෙන් හරි වතුර චුට්ටක් ගාලා හරි මෙහෙම කේක් බෝඩ් එකේ අපිට අලව ගන්න පුළුවන්. මේක ජෙලටින් වලින් අලවනවා නම් ජෙලටින් ටිකකට උණු වතුර ටිකක් දාලා මේක දිය කරගෙන මේ විදිහට පින්සලක් ආධාරයෙන් අකුරු වලට ගාලා හරි අපිට මෙහෙම බෝඩ් එකේ අලව ගන්න පුළුවන්. මේක මට ඕන කරලා තින්නේ ගෝල්ඩ් කලර් එකෙන්. ඒ හින්දා මම කහ පාටින් ෆොන්ඩන්ට් ටික හදලා කහ පාට ෆොන්ඩන්ට් ටික මෙහෙම අකුරු ටික කට කරගෙන අලවලා ඊට පස්සේ ඊට උඩින් ගෝල්ඩ් කලර් එකෙන් මේ විදිහට කවර් කරගන්න පුළුවන්. මේකට ගෝල්ඩ් පාට ඩස්ට් ගන්න පුළුවන්. කේක් බඩු කඩවල තියෙනවා. එතකොට මේ ඩස්ට් වලට අපිට පුළුවන් රෝස් එසන්ස්, ආමන්ඩ් එසන්ස් නැත්නම් මද්දිසාර මොන හරි ඒ වගේ දෙයකින් මේක දිය කරගන්න පුළුවන්. ඇත්තටම මේක වතුරෙන් දිය වෙනවා අඩුවේ. ඊට වඩා රෝස් එසන්ස් වගේ හරි නැත්නම් අපිට පුළුවන් එසන්ස් වර්ග වලින් මොනවාකින් හරි ස්ට්‍රෝබෙරි එසන්ස් වෙන්න පුළුවන්. ඒ වගේ එකකින් මේක ඩස්ට් එකට එසන්ස් බිඳුවක් දෙකක් දාලා වෙනම ඔයාලට මේක දිය කරගෙන පින්සලක් ආධාරයෙන් මෙහෙම අකුරු උඩ මේ විදිහට ගෝල්ඩ් කලර් එකෙන් මේ විදිහට පාට කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හැපි බර්ත්ඩේ කියලා ටොපර් සෙට් එකකුත් මේ විදිහට කේක් එක උඩින් රඳව ගන්නවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් මතක් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.